හරි. ඊළඟට වස්තු පහක විස්ථාපන කාල ප්‍රස්ථාර රූපයේ දැක්වේ. ඒ අතරින් ත්වරණයක් පවතින වස්තුව විස්ථාපන කාල ප්‍රස්ථාරයේ රූපේ පේනවලු. ඒ අතුරින් ත්වරණයක් පවතින වස්තුව මොකක්ද කියලා තමයි අහන්නේ. හරි. ත්වරණයක් විස්ථාපන කාල ප්‍රස්ථාරය මෙහෙම නේද? ST ප්‍රස්ථාරයක අපි දන්නවා අනුක්‍රමණයෙන් ලැබෙන්නේ ප්‍රවේගය. ත්වරණයක් කියලා කියන්නේ ප්‍රවේග වැඩිවීමක්. හරි. එහෙනම් ප්‍රවේගය වැඩි වෙන එකක්. එහෙනම් අනුක්‍රමණය වැඩි වෙන එකක්. අනුක්‍රමණය කියලා කියන්නේ ප්‍රස්ථාරේ බෑවුමනේ. මෙහෙම ගත්තහම ප්‍රස්ථාරේ බෑවුම. ප්‍රස්ථාර දිගේ අත ගෙනියද්දී මෙහෙ මත ගෙනියද්දී අපිට පේනවා සරල රේඛාවක නම් අතේ ආනතිය මෙහෙම මෙහෙම වෙන්නේ නැහැ. අනුක්‍රමණය කියලා කියන්නේ ඔන්න ඔය බෑවුම. ඉතින් අනුක්‍රමණය වැඩි වෙනවා කියලා කියන්නේ බෑවුම වැඩි වෙන්න ඕනේ. බෑවුම වැඩි වෙන්න ඕනේ. ඉතින් බෑවුම වැඩි වෙන එකක් තමයි වෙන්න ඕනේ. දැන් මෙහෙමනේ. දැන් ත්වරණයක් කියලා කියන්නේ දැන් අපි සාමාන්‍ය ත්වරණයක් කියලා කියන්නේ ප්‍රවේගය වැඩි වෙනවා. ප්‍රවේගය අඩු වෙනවා නම් කියන්නේ මන්දනයක් කියලා. හැබැයි අමතක කරන්න බෑ. මේකේ මන්දනයක් කියන්නේ ත්වරණයක් කියලා ඒ කට්ටිය හිතලත් දන්නේ නැහැ. එහෙම වුණොත් ප්‍රවේගය අඩු වෙනවා කියලාත් අපිට ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ එක්කෝ මෙහෙම වෙන්න ඕනේ නැත්නම් මෙහෙම වෙන්න ඕනේ. ඒ වගේ ප්‍රස්ථාරයක් තමයි මේ අපින් බලාපොරොත්තු වෙන්නේ. ඒ අතරින් ත්වරණයක් පවතින වස්තුව වන්නේ මෙහෙම එකක් තියෙනවා. සරල රේඛා අනුක්‍රමණය නියත ප්‍රස්ථාර දෙකක් තියෙනවා. ඔන්න බලන්න. අනුක්‍රමණය නියත ප්‍රස්ථාර දෙකක් තියෙනවා. පළවෙනි එකයි දෙවෙනි එකයි දෙකේම එකක අනුක්‍රමණය මෙහෙම අනිත් එකේ අනුක්‍රමණය මෙහෙම. අනුක්‍රමණය නියතයි. හරිද? අනුක්‍රමණය නියත ප්‍රස්ථාර දෙකක් තියෙනවා. එතකොට ඊළඟ ප්‍රස්ථාර තුනම අනුක්‍රමණය නියත නැහැ. අනුක්‍රමණය වෙනස් වෙනවා. ඒ කියන්නේ ප්‍රවේගය වෙනස් වෙනවා. ප්‍රවේගය වෙනස් වෙනවා කියලා කියන්නේ ත්වරණය වෙනවා. හරිද? දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ තුන්වෙනි ප්‍රස්ථාර ගත්තාම තුන්වෙනි උත්තරේ ගත්තාම මෙහෙම අත ගෙනියන්නකෝ. අතේ අනුක්‍රමණය එන්න අඩු වෙනවා. අතේ අනුක්‍රමණය අඩු වෙනවා කියලා කියන්නේ ප්‍රවේගය අඩු වෙනවා. ST ප්‍රස්ථාරයක අනුක්‍රමණය අඩු වෙනවා කියලා කියන්නේ ප්‍රවේගය. ඒ කියන්නේ මේක මන්දනයක්. ත්වරණයක් තමයි ඍණ ත්වරණයක්. හරි. පොදු වශයෙන් මන්දනයකට ත්වරණය කියනවා තමයි. නමුත් ඒක ඍණ ත්වරණයක්. දැන් මෙතන ප්‍රශ්නේ අහලා තියෙන්නේ ත්වරණයක් කියලානේ. ඒකට අපි බලමු මේකද උත්තරේ කියලා. වඩාත්ම ගැළපෙන උත්තරේනේ ගහන්න කියන්නේ නේද? හරි. ඊළඟට හතරවෙනි ප්‍රස්ථාරය ගත්තොත් එහෙම මේකටම අදාළව හතරවෙනි ප්‍රස්ථාරය ගත්තොත් එහෙම ඒක මෙහෙම. හරිද? එතකොට ඒක ගත්තාම මේ අතේ ආනතිය මේ පැත්තට හැදෙන්නේ. ඍණ අනුක්‍රමණයක්. අර ඍණ අනුක්‍රමණයක් හැබැයි එන්න අතේ ආනතිය අඩු වෙලා නැතුවම යනවා. බිඳුව වෙනවා. ෆ්ලැට් වෙනවා. ඒ කියලා කියන්නේ ඍණ අනුක්‍රමණය එන්න අඩු වෙනවා. ඍණ ප්‍රවේගය අඩු වෙනවා. ඍණ ප්‍රවේගය කියන්නේ ඍණ පැත්ත කියලා කියන්නේ මෙහෙමයි. මේ පැත්තට ධන ප්‍රවේගයක් තියෙනවා නම් හරිද? අනිත් පැත්තට යන වස්තුන් ඍණ ප්‍රවේග දරයි. එහෙම නෙවෙයි කියන්නේ. ඉතින් එහෙම වුණොත් ඒ වස්තුව දැන් මේ පැත්තට ධන තොරණය නම් මේ පැත්තට ඍණ තොරණයක්. මේ පැත්තට තියෙන තොරණ ඍණ. එහෙමනේ කියන්නේ. ආරයිට්. එහෙම වුණොත් මේ ඒ පැත්තට තියෙන ප්‍රවේගය ටික අඩු වෙනවා. ඒ පැත්තට තියෙන ප්‍රවේගය ටික අඩු වෙනවා කියලා කියන්නේ මේකත් ඍණ පැත්තට තියෙන ප්‍රවේගය අඩු වීමක්. ඕන ලියන්න මෙතනින් ඍණ දිශාවට ප්‍රවේගය අඩු වීමක්. ඒ කියන්නේ මන්දනයක්. ඍණ පැත්තට ප්‍රවේගය අඩු වීමක්. පස්වෙනි එක බලමු. පස්වෙනි එකේ උත්තරේ තියෙන්නේ මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම. හරිද? එයාගේ අපිට පේනවා මෙන්න අත ගෙනියන්නකෝ ප්‍රස්ථාරය දිගේ අනුක්‍රමණය ටික වැඩි වෙනවා. හැබැයි ඍණ පැත්තට තියෙන්නේ ඍණ පැත්තට තියෙන අනුක්‍රමණය ටික වැඩි වෙනවා.
අනුක්‍රමණය ටික 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 වැඩි වෙනවා කියලා කියන්නේ අන්න ඒකට ඍණ පැත්තට තමයි. ඍණ පැත්තට තොරණයක්. ඍණ දිශාවට තොරණයක්. කියන්නේ මේ වස්තුව ගමන් කරන්නේ ඍණ දිශාවට. කියන්නේ මෙහාට ධන දිශාව නම් මෙහාට ඍණ දිශාව. අනේ ඒ දිශාවට ගමන් කරන්නේ ඍණ දිශාවට ප්‍රවේගය වැඩි වෙනවා. ඒ කියන්නේ තොරණයක්. එහෙනම් මෙහෙමයි. මන්දන දෙකක් තියෙනවා. මේක ධන දිශාවට මන්දනයක්, මේක ඍණ දිශාවට මන්දනයක්, මේක ඍණ දිශාවට තොරණයක්. අපෙන් ධන දිශාවටද ඍණ දිශාවටද කියලා අහලා නැහැ. තොරණයක් පවතින වස්තුව වන්නේ. එතකොට මේකට වඩාත්ම ගැළපෙන උත්තරය තමයි 5. වඩාත්ම ගැළපෙන උත්තරය තමයි 5. කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්. ඉතින් මන්දනයක් තොරණයක් නේ. මේ ඉතින් මේ දෙක එතකොට මොකද්ද වෙන්නේ වගේ එකක් තර්ක කරන්න පුළුවන්. එතකොට ප්‍රතිතර්කයක් කියන්න පුළුවන් නෑ. එහෙනම් අපි කියනවා ඍණ තොරණයක් කියලා වගේ එකක්. මේ තියෙන්නේ ධන තොරණයක්. අපි අහලා තියෙන්නේ ධන තොරණයක් වගේ. ඉතින් තර්කයක් ගේන්න පුළුවන්. ඒක නිසා මේකට වඩාත්ම ගැළපෙන උත්තරේ 5.